ඒතර අපි දන්නවා ආසාවක් ඇති වුණා කියන එකෙන් අපිට කවදාවත් අපිට ගෝල් එකක් ඇචීව් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉන්ටර්වියු එකකට දවසින් දෙකකින් ප්‍රිපෙයාර් වෙන්න බෑ කියලා. ඉතින් අපි එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තිනවා. ඉතින් එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොජෙක්ට් අපි CV එකට ඇඩ් කරගෙන අපි LinkedIn එකත් හදාගෙන GitHub එක හදාගෙන මට ආපු ලොකුම චැලෙන්ජ් එක තමයි ටයිම් මැනේජ්මන්ට් එක. සති දවස් 5ෙම මගේ ජොබ් එකේ වැඩ කරන්න ඕන. එතකොට මම එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරන හින්දා සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මම ඩිග්‍රී එකේ වැඩ කරන්න ඕනේ. දැන් මේ දවස්වල ඉන්ඩස්ට්‍රි එකේ කැන්ඩිඩේට්ස් ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? මට මේ ප්‍රශ්නයට අවුරුදු 5කින් කියලා කියන්න බෑ. මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට මගේ එක්ස්පීරියන්ස් එකක් වැඩි කරගෙන දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන টপ ලෙවල් කම්පැනි එකක টপ පොසිෂන් එකකට යන්න. Hi, welcome back to Voice of Victory podcast. අද අපි එකතු වෙලා ඉන්නේ Voice of Victory podcast series එකේ 10 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මනේෂ් එදිරිසිංහ. Hi මනේෂ්. හෙලෝ. මම ඔයාව මුලින්ම ආදරෙන් වෙල්කම් කරනවා අද අපේ පොඩ්කාස්ට් එකට. මුලින්ම මම මෙතනට එන අයගෙන් හැමදාම අහන ප්‍රශ්න වගිනුත් අහලම ස්ටාර්ට් කරන්න. මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ මගේ ජොබ් එකත් කරන ගමන් University of Colombo School of Computing එකේ Bachelor of Information Technology degree එකේ 3rd year එකේ ඉගෙන ගනිමින් ඉන්නවා. ඒත් එක්කම මනේෂ් මං අහන්න කැමතියි දැන් ඔයා කිව්වා ඩිග්‍රී එක කරන ගමන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යනවා කියලා. දැන් අපි දන්නවා අද කාලේ ගත්තාම ගොඩාක් ස්ටුඩන්ට්ස්ලාට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා තමන්ගේ කැරියර් එක ප්ලෑන් කරද්දී ප්‍රොෆෙෂන් එක ප්ලෑන් කරද්දී යන්න පුළුවන් විවිධ ක්ෂේත්‍ර තියෙනවා. ඊට පස්සේ කරන්න පුළුවන් ඔපචුනිටිස් තියෙනවා. දැන් ඒත් එක්කම දැන් ඔයා ගත්තාම වෙනස් දෙයක් තමයි තෝරගෙන තියෙන්නේ. එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරන ගමන් දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. ඒ වෙනස් දෙයක් කරන්න හිතුනේ. මුලින්ම දැන් IT ෆීල්ඩ් එකට ආසාව ඇති වෙනවත් එක්කම කියන්නේ A level ඉවරනවත් එක්කම මම මගේ ඩිග්‍රී එක ෆලෝ කරන්න පටන් ගන්නෙ. ඩිග්‍රී එකේ සෙකන්ඩ් ඉයර් ඉද්දි තමයි මට ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න තියෙන ආසාවත් එක්ක තමයි මේ ISET එකට ජොයින් වෙන්නේ. ඉතින් මට ඕන උනේ ඉක්මනින් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න. ඒක නිසා තමයි මම වෙනස් දෙයක් තෝරගත්තේ. හරි. දැන් වෙනස් දෙයක් කරන්න හිතුණානේ මම ඒකත් එක්කම අහන්න පොඩි ප්‍රශ්නයක්. කවද්ද මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනි කියන ආසාව මුලින්ම ඇති වුණේ? සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ආසාව ඇති වුණේ දැන් මම A level වලට කරේ බයොලොජි ස්ට්‍රීම් එකෙන්. බයෝ ස්ට්‍රීම් එකෙන් A level කරලා ඉවර වුණාට පස්සේ මම දැන් ඊළඟ පාත් එක මොකක්ද කියලා මට තෝරගන්න වෙනවනේ. එතකොට ඒක ගැන හිතද්දි තමයි මට තේරුනේ මගේ පැෂන් එක IT සයිඩ් එකට තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් මම ඉස්සරහට යනවා නම් මම මුලින්ම හිතුවා මම ඩිග්‍රී එකක් කරන්න ඕන කියලා. ඒකත් එක තමයි මම කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී එක තෝරගන්නේ. පස්සේ මගේ ස්කිල් හදාගන්න තමයි මම ISET එකත් එක්ක ජොයින් වෙන්නේ. දැන් ඔයාට පැෂනේට් නිසා තමයි සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න මුලින්ම ආසාව ඇති වෙන්නේ. ඒතර අපි දන්නවා ආසාවක් ඇති වුණා කියන එකෙන් අපිට කවදාවත් අපිට ගෝල් එකක් ඇචීව් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි ඒකට නිවැරදි ප්‍රොසෙස් එකක් අනුගමනය කරන්න ඕන. අනිවාර්යෙන් ඔයාටත් හොඳ ප්‍රොසෙස් එකක් තියෙන්න ඇති. ඔයත් අනිවාර්යෙන් හොඳට ප්‍රෙපරේෂන් වෙන්න ඇති. ඒතර කොහොමද ඔයාගේ ප්‍රෙපරේෂන් එක උනේ? මුලින්ම කියන්න ඕන මට ලොකු ගෝල් එකක් තිබුණා මං සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙනවමයි කියලා. එතකොට ඒකත් එක්ක මම හිතුවා මුලින්ම මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් හදාගන්න ඕන හින්දා මම කොළඹ කැම්පස් එකේ එක්ස්ටර්නල් ඩිග්‍රී එක තෝරගත්තා. ඒ කියන්නේ අනික ඒක මේ රජයේ ඩිග්‍රී එකක්. ඒක නිසා ඒක තව හොඳයි කියලා හිතන නිසා මම ඒක තෝරගන්නවා. ඒකත් එක්කම මගේ අර ස්කිල් හදාගන්න ඕන නිසා තමයි මම ISET එකට ජොයින් වෙන්නේ. එහෙම තමයි මගේ ප්‍රිපරේෂන් එක උනේ. දැන් ඔයා කිව්වා ISET ඉන්ස්ටිටියුට් එකට ජොයින් වෙලා ප්‍රොෆෙෂනල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නත් ඔයා ඩිසයිඩ් කරනවා. ඇයි ISET එකටම ජොයින් වෙන්න හිතුවේ? මම අර කලින් කිව්වා වගේ මම කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ ඉගෙන ගන්නකොට මම ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න මේ ඔපචුනිටිස් හෙව්වා. ඒ වෙලාවේ මට තේරුණා මගේ ස්කිල් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඒ අඩුපාඩුව හදාගන්න තමයි මම තැනක් හෙව්වේ. එතකොට මම දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියකින් උපදෙස් ගත්තා. ඒ අතරතුරේදී මං කෙනෙක් තමයි මට යෝජනා කරේ ISET එකට ජොයින් වෙන්න කියලා. එයත් ISET එක ඉගෙනගෙන දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක්. ඒ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක මම දෙපාරක් හිතන්නේ නැතුව ISET එකට ජොයින් වුණා. ජොයින් වුණාට පස්සේ තමයි මට පළවෙනි දවසේම තේරුණා අපි සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න හිතුවාට මදි. අපි ගොඩක් දේවල් කරන්න ඕන, අපි ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා. ඉතින් පළවෙනි දවසේ ඉඳලාම අපි ප්‍රොජෙක්ට්ස් කරා, ටීම් ප්‍රොජෙක්ට්ස් කරා, ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට්ස් කරා. ඊට පස්සේ අපි දීපු අසයින්මන්ට්, ඇසෙස්මන්ට් ඒවා ඒ විදිහටම කරා. එතකොට තමයි තේරුණා අපි ෆන්ඩමෙන්ටල්ස් ඉඳලා දැන්
එන්ටර්ප්‍රයිස් ලෙවල් එක දක්වාම අපි ඉගෙන ගන්න ඕන දේවල් ගැන ඔක්කොම ඉගෙන ගත්තේ iSet එක හරහා. ඉතින් ඒ අතර අපි ටීම් ප්‍රොජෙක්ට්ස් කරා. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ කොහොමද? අපි LinkedIn එක අපි හදාගත්තා. ඊට පස්සේ GitHub එක අපි පවත්වාගෙන යන්නේ කොහොමද? ගොඩක් දේවල් iSet එක හරහා ඉගෙන ගත්තා. ඉතින් මම හිතනවා මම iSet එකට join වෙන්න ගත්ත තීරණය ගොඩක් හොඳ තීරණයක් කියලා. මනේෂ්ගේ ජර්නි එක ඇහුවාම පැහැදිලි වෙනවා හොඳ කන්ෆිඩන්ස් එකක් තිබිලා තියෙනවා තමන්ගේ ගෝල් එකට යන්න. ඒත් එක්කම මම හිතනවා ඔයා ඉන්ටර්විව් එකටත් හොඳ ප්‍රෙපරේෂන් එකක් ඇතුව තමයි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න නැත්තේ. කොහොමද ඉන්ටර්විව් වලට ප්‍රිපෙයාර් වුනේ? ඇත්තටම iSet එකට join වෙච්ච පළවෙනි දවසේම තමයි අපි දැනගත්තේ ඉන්ටර්විව් එකකට දවසින් දෙකකින් ප්‍රිපෙයාර් වෙන්න බෑ කියලා. ඉතින් ඒ ගයිඩන්ස් අපිට දෙන්නේ දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ টপ ලෙවල් කම්පැනිස් වල ඉන්න ටෙක් ටීස්ලා. ඉතින් ඒගොල්ලොත් එක්ක අපිට ෆ්‍රෙන්ඩ්ලි කතා කරන්න පුළුවන්. අපි කොහොමද ඉන්ටර්විව් එකට ප්‍රිපෙයාර් වෙන්නේ? අපි අපෙන් මොනවද අහන ප්‍රශ්න? අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ වගේ දේවල් බොහොම ෆ්‍රෙන්ඩ්ලි කතා කරන්න පුළුවන් වුණා. ඒක ගොඩක් හොඳ ඔපචුනිටි එකක්. ඒ වගේම අපි ඉන්ටර්විව් එකට ප්‍රිපෙයාර් වෙද්දී CV එක ගොඩක් වැදගත් වෙනවා. අපිට ඒකටත් iSet එක හරහා ගොඩක් ලොකු ගයිඩන්ස් එකක් හම්බුණා. ඉතින් අපි එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොජෙක්ට් ගොඩක් කරලා තිනවා. ඉතින් එන්ටර්ප්‍රයිස් ලෙවල් ප්‍රොජෙක්ට් අපි CV එකට ඇඩ් කරගෙන අපි LinkedIn එකත් හදාගෙන GitHub එක හදාගෙන බොහොම පහසුවෙන් ඉන්ටර්විව් වලට ෆේස් කරන්න ඉගෙන ගන්න. ඒ විදිහට තමයි ඔයා ඉන්ටර්විව් වලට ප්‍රිපෙයාර් වුනේ. ඉතින් මනේෂ් අපි දන්නවා ඩිග්‍රී එකක් කරන ගමන් ජොබ් එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. දේවල් දෙකක් එකට කරගෙන යනවා කියලා කියන්නේ ටිකක් පහසු දෙයක් නෙවෙයි. අනිවාර්යෙන්ම චැලෙන්ජස් ගොඩකට ඔයා ෆේස් කරන්න ඇති. මොනවාද ඔයා ෆේස් කරපු චැලෙන්ජස්? මට ආපු ලොකුම චැලෙන්ජ් එක තමයි ටයිම් මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ මම සති දවස් 5ෙම මගේ ජොබ් එකේ වැඩ කරන්න ඕන. එතකොට මම එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරන හින්දා සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ මම ඩිග්‍රී එකේ වැඩ කරන්න ඕන. ඉතින් මම ඩිග්‍රී එකේ වැඩ ඒ දවස් දෙකට විතරක් සීමා කරන්නේ නැහැ. ජොබ් එක කරන දවස් වලටත් රැයට සමහරට එළි වෙනකන් නිදි ගන්න නැතුව පාඩම් කරපු දවස් තියෙනවා. ඉතින් එහෙම තමයි මං දෙකම කොහොම හරි ඩිග්‍රී එකත් කරගෙන මගේ ජොබ් එකේ වැඩත් කරගෙන ඒ දෙකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව දැනටත් ඒ වැඩ හරියටම බැලන්ස් කරගෙන යනවා. යන්නේ. ඒක තමයි මට හම්බෙච්ච ලොකුම චැලෙන්ජ් එක. ඉතින් ඔයාට ආපු චැලෙන්ජස් ඕවර්කම් කරගෙන දැන් බැලන්ස් එකේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ගමන් ඩිග්‍රී එකත් කරගෙන යනවා. ඒත් එක්කම මනේෂ් මං අහන්න කැමති ඔයා දකින විදිහට දැන් ඔයා ඉන්ටර්විව් වලට ෆේස් කරලා තිනු ඔයා දකින විදිහට දැන් මේ දවස්වල ඉන්ඩස්ට්‍රි එකේ කැන්ඩිඩේට්ස් ලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? ඇත්තටම මුලින්ම කියන්න ඕන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපේ ෆන්ඩමෙන්ටල්ස්. අපිට තියෙන අපි මේ ශේෂ්ත්‍රයට එනවා නම් ඒ ශේෂ්ත්‍රය ගැන අපි හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. හැබැයි මූලිකවම අපි දැනගන්න ඕන දේවල් ඔක්කොම දැනගෙන ඉන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණාව. අනිත් එක අපේ ඇටිටියුඩ්. අපි හැසිරෙන විදිහ, අපි ඒගොල්ලොත් එක්ක කතා කරන විදිහ, ඒ හැමදේම ඒකට අතුලත් වෙන ඇටිටියුඩ් කිව්වහම ඒක ගොඩක් ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක ගැනත් අපි දැනගන්න ඕන. ඉතින් ඒව තමයි සාමාන්‍යයෙන් දැනට ඉන්ඩස්ට්‍රි එකේ බලාපොරොත්තු වෙන දේවල් කියලා මං හිතන්නේ. මේන්ලි බලාපොරොත්තු වෙන දේවල් විදිහට ඔයා දකින්න ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මනේෂ් ෆ්‍රෙෂර් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙලා ඉන්නවා. දැන් මේ ඉන්න ස්ටේට් එකේ ඉඳන් ඔයා තව අවුරුදු 5කින් ඔයා මෙහෙම ඉඳීවි කියලා කොයි විදිහටද දකින්නේ මනේෂ්? මට මේ ප්‍රශ්නට අවුරුදු 5කින් කියලා කියන්න බෑ. මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට මගේ එක්ස්පීරියන්ස් එකත් වැඩි කරගෙන දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන টপ ලෙවල් කම්පැනි එකක টপ පොසිෂන් එකකට යන්න. ඒක තමයි බලාපොරොත්තුව. ඒක තමයි ඔයාගේ බලාපොරොත්තුව. ඉතින් අනිවාර්යෙන්ම මාත් විශ් කරනවා ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ බලාපොරොත්තු අනිවාර්යෙන් මිෂ්ට වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. අවසාන වශයෙන් මම ඔයාගෙන් අහන්න කැමති මේ පොඩ්කාස්ට් එක බලාගෙන ඉන්න ඔයා වගේ ආෆ්ටර් A level ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. නැත්නම් එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් මේ වෙලාවේ කරන ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. ඔයා වගේ এডুকেෂන් එකේ ඉඳන් ඉන්ඩස්ට්‍රි එකට යනකොට එයාගේ ગેප් එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන මොන හරි ප්‍රශ්නයක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න ඔයාගෙන් අහලා දැනගන්න. ඒ වගේ කෙනෙක්ට ඔයා අවසාන වශයෙන් දෙන මැසේජ් එක මොකක්ද? ඇත්තටම මුලින්ම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා බලන්න ඔයාට ඇත්තටම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනද මේ ඉන්ඩස්ට්‍රි එකට ඔයා ගැලපෙනවද කියලා. එහෙම ගැලපෙනවා නම් ඔයාගේ පැෂනේට් එක ඒකනම් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට ඇතුළත් වුණාම සාමාන්‍යයෙන් දැන් කට්ටිය බලන්නේ এডুকেෂන් පර්පස්. හැබැයි ඔයා ඒක විතරක් සලකන්න එපා. එඩුකේෂන් එකත් එක්කම ඔයාගේ ස්කිල් එකත් ඉම්ප්‍රූව් කරගන්න බලන්න. එතකොට ඔයාට ඉන්ඩස්ට්‍රි එකේ ලොකු තැනකට යන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒගොල්ලෝ এডুকেෂන් පර්පස් විතරක් බලන්නේ නැහැ. ඒගොල්ලෝ ස්කිල්ස් බලනවා. අපි ඇටිටියුඩ්ස් බලනවා. ඒවා හදාගත්තේ නැත්නම් ඔයාට ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙන්න බැරි වෙනවා. ඒකින්ද ඒකට ෆෝකස් කරලා ඒ දෙකම ෆෝකස් කරලා අනිවාර්යයෙන්ම වැඩ කරන්න. එතකොට ඔයාට ඉන්ඩස්ට්‍රි එකේ හොඳ තැනකට යන්න පුළුවන් වෙයි.
ඒක තමයි මට දෙන්න තියෙන මැසේජ් එක. ඉතින් බොහොම ස්තුතියි මනේෂ් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට. මම හිතනවා බලන් ඉන්න හැමෝටම හොඳ ඉන්ස්පයිරේෂන් එකක් ලැබෙයි. ඔයාගේ ස්ටෝරි එක අහලා ඒගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් ඒවට විසඳුම් ඔයාගේ පොඩ්කාස්ට් එක හරහා ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට thank you so much. ඒ වගේම wish you all the best. thank you so much මටත් මේ පොඩ්කාස්ට් එකට ඉන්වයිට් කරාට. ඉතිං මනේෂ් වගේම තවත් සක්සස් ස්ටෝරි එකකින් අපි අපේ Voice of Victory podcast series එකේ next episode එකෙන් හම්බුමු. එතකන් හැමෝටම have a nice day. From the spark of an idea, they ignite the flame. Chasing the stars, rewriting the game. With hearts that thunder, with minds that shine. They break the barriers, they blur the lines. Every step, a story told. Every dream, a heart of gold.